අනේ රසම රස මස් කරියක් හොයාගනි. අපි පළමුවෙන්ම මේ ලුණු මිරිස් 3-5 කහ සෙලවි හැම එකට ඔක්කොම දැම්මා. ඊළඟට ගම්මිරිසුයි සුදු ලුණුයි එකට වංගෙඩිය කොටා ගන්න. තලාගත්ත සුදු ලුණුයි ගම්මිරිසුයි චිකන් එකට කලවම් කරනවා. ඊට පස්සේ මේක හොඳට අනන්න ඕන. හොඳට 3-5 කලවම් කරලා අනන්න ඕන. ඒක තමයි හොඳට කෑලි වලට උරා ගන්න. ඔය මේ චිකන් එක පොඩ්ඩක් රස වෙන්න ගොරක කෑල්ලක් දැම්මම නම් හොඳයි. ටිකක් දාන්න හොඳට පුපුරන්න. ඊට පස්සේ මික්ස් කුඩු ටිකක් දා ගන්නවා. චිකන් එක ටිකක් පාඩ කරගන්න. ගොඩක් වෙලා තියන්න නැතුව දාන්න. මම දැක්කතරම් කුඩු ටිකක් දාගෙන හොඳට ඉදෙන්න හරි. හරි ටික ඔක්කොම ඉඳින් දැක්කා. ඒක හාලි පිටින්නේ. දැන් ඉතින් කෑල්ලක් කාලා බලමුකෝ. හරි වෙන්න.